හරි. මේ සීමාව ගන්න. x එකට යනවා කියලා කියන්නේ යට බිඳුවක් වෙනවා. උඩත් මෙතන sin බිඳුවයි බිඳුව බෙදින් බිඳුව කියන්නේ අර්ථ නැහැ. හරිද? මෙතන දැක්කහම පේනවනේ sin x ඍණ එකයි. මෙයා යටට x ඍණ එකක් හදාගත්තා නම් හරිනේ. ඒතකොට එතෙන්ට ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. x ඍණ එකේ වර්ගයක් ඉන්නවනේ. එයාගෙන් එක්කෙනෙක්ව ලිමිට් එක x ඍණ එකයි. හරිද? මෙතන තියෙන x ගේ මෙතන වර්ගමූලෙත් එක්ක 4 කියන්නේ මේ ඉන්නේ x ගේ 1 යට 4 වෙනි බලය. මෙතන ධන දෙවාරයක් x ගේ 1 යට 3 වෙනි බලය. මෙතන ඉන්නවා ඍණ 3ක්. බෙදීම x ඍණ 1යි තිතක්. මෙතන sin x ඍණ 1 ඉන්නේ. හරිද? එයාගේ අපි සීමාව මේ විදිහටම ගමු. x ඍණ 1 කියන එක්කෙනා බිඳුවට යද්දී sin x ඍණ 1 බෙදීම x ඍණ 1යි. හරිද? මෙන්න මේ කෑල්ල උත්තරේ 1යි. ඒ කෑල්ල අයින් වෙනවා. හරිද? දැන් මේකත් එක්කනේ වැඩේ තියෙන්නේ. මේක අපි ටිකක් කල්පනා කරමු. ඔය කෑල්ල 1යි. මෙන්න මේ කෑල්ල චුට්ටක් සුළු කරගමු. දැන් මේ බලයන් එහෙම තියෙනවානේ. මේ ඔය 1 යට 4 1 යට 3 බලයන් ඉන්නවා කියන්නේ අර අපි සීමාවෙදි කියලා දෙන ප්‍රමේය. x වල මෙන්න මේක. ලිමිට් එක x. ගොඩක් වෙලාවට ඒක තමයි පාවිච්චි වෙන්නේ. x වල n ඍණ a වලින් බෙදීම x ඍණ a සමානයි na n ඍණ 1යි කියන ප්‍රමේය තමයි පාවිච්චි කරන්න ඕන. හරිද? මේක දැන් අපි හදාගමු මේ විදිහට. මේ කෑල්ල. මෙතන x වල 1 යට 4ක් ඉන්නවනේ. x වල 1 යට 4ක් ඉන්නවා. මෙතන දෙවාරයක් x ගේ 1 යට 3 වෙනි බලයක් ඉන්නවා. මේ 3 ඉන්නේ. හරිද? අතන ඉන්නේ x වල n ඍණ a වල ඉන්නේ. මෙතන අන්තරයක්නේ හදාගන්නත් ඕන. මට ඍණ 3 කියන එක නා මම මෙහෙම කරගන්නවා. ලිමිට් එක ගාන හිතන විදිහ. x ඍණ 1යි. මෙතනත් යට x ඍණ එකක් ඉන්නවනේ. තුනේ ඉලක්කම ලියා ගන්නවා. ඍණ එකක් අරගෙන මෙන්න මෙහෙම. x ගේ 1 යට 4 ඍණ 1යි ධන. එතකොට මෙතන තව ඍණ දෙකක් නින්නේ. මෙයාටත් දෙක ඉලක්කමක් පොදුයි. මෙන්න මෙහෙම. දෙවාරයක් x ගේ 1 යට 3 ඍණ 1යි කියලා. උඩ කොහෙටවත් මං හානියක් කරලා නැහැනේ. x ඍණ 1යි කියලා. හරිද? ওই විදිහට හදා ගන්නවා. දැන් මෙයාගේ x ඍණ 1 කියන එක්කෙනාගෙන් මට මෙයා වෙන වෙනම දාන්න පුළුවන්. ලිමිට් එක x එකට යද්දී x ගේ 1 යට 4යි. එකේ ඕනෑම බලයක් එකයිනේ. එතකොට 1 යට 4යි. මේක හදාගත්ත x ඍණ 1යි. ධන අරයවත් හදා ගන්නවා දෙකේ ඉලක්කමක් එක්ක x ගේ 1 යට 3 ඍණ 1 1 යට 3 බෙදීම x ඍණ 1යි. හරිද? එකතුවක් තියද්දිත් මොකද කරන්න පුළුවන් සීමාව වෙන වෙනම දාන්න පුළුවන්. හරිද? එකතුවක් තියද්දිත් සීමාව කියන එක නා වෙන වෙනම දාන්න පුළුවන්. මේ කොටස අපි දැන් ඒක පාවිච්චි කරමු. ලිමිට් එක x එකට යද්දි හරිද? ලිමිට් එක x කියන එක කෙනා එකට යනකොට x ගේ 1 යට 4යි එකේ 1 යට 4යි බෙදීම x ඍණ 1 ධන මෙතන මේ ඉන්න දෙකේ ඉලක්කම අපිට එළියට ගන්න පුළුවන් නේ. දෙකේ ඉලක්කම එළියට ගන්න පුළුවන්. දෙවාරයක් ලිමිට් එක x එකට යද්දී මෙතන ඉන්නවා x 1 යට 3 ඍණ එකේ 1 යට 3 බෙදීම x ඍණ 1යි. අර ප්‍රමේයට අනුව අපි හදලානේ තියෙන්නේ මේ ගාන. ප්‍රමේයට අනුව හැදුවා. හරි දැන් අන්තිමට උත්තරේ ගමු. මේ හැඩයට තිබ්බොත් 1 යට 4යි තිතක්. එකේ මෙයාගෙන් එකක් අඩු කරගත්තාම ඍණ 3 4 වෙනි බලය. ධන මෙයාගෙන් මොකද කරන්න ඕන? දෙකේ ඉලක්කමක් ඉස්සරහින් ඉන්නවා. දෙකේ ඉලක්කමක් තිත 1 යට 3 ගේනවා. පල්ලෙහාට මෙතනින් එකේ මෙයාගෙත් මොකද කරන්නේ? එකක් අඩු කරනවා. ඍණ 2 බෙදීම 3යි. එකේ ඕනෑම බලයක් එකයිනේ. ඒතර මෙතන ඉතුරුලා ඉන්නේ 1 යට 4යි. ධන මෙතන ඉතුරුලා ඉන්නවා 2 බෙදීම 3ක්. හරිද? මේක සමානයි. මෙතන 3 යනවා. මෙතන 11 බෙදීම 12යි කියලා අපව පෙන්වන්න තියෙන උත්තරේ එනවා.